දරුවන්ගේ ප්‍රශ්නයකට ඔබතුමාව හම්බෙන්න ඉන්නේ කියලා ගෙදරට පණිවිඩයක් කියලා තිබුණා ඒකයි. එතකොට මුන්නේ මංසර් මෙයාගේ හයියට ආයෝ. කියන්න සර්. පණිවිඩේ වල තිබ්බේ මේ තාත්තට නම් ඔබතුමා එන්න ඕනේ නෑනේ. යන්න. ඔය තාත්තා එන්න මෙහෙ තාත්තා මෙහෙ එන්න. අමුද නැමෙන්නේ තාත්තා තමුද කියලා කරේ වාඩිලා. තාත්තා ඉලෝ එන්න මෙතන. විකාර කරනවා මෙතන. ළමයිගේ එක එක ප්‍රශ්න හින්දා මං දෙමව්පියෝ කීප දෙනෙකුටම පණිවිඩයව ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. දැන් මේ තාත්තගේ දරුවගේ නම මොකද්ද? නම සර් මේ නම හිච්චනේ බං කොල්ලගේ නම. ඔව් සර් හිච්චා. හැබැයි හිච්චා කියන්නේ ගෙදරනේ සර්. ඉස්කෝලේ කියන්නේ හුච්චා කියලා. ඈ? හුච්චා? ඔව් සර් මට ඇහුණා ගෑනිත් එක කියන පොඩි එකා. අම්මේ මට ඉස්කෝලේ යෝ කියන්නේ හුච්චා කියලාද කියනවා. මම අහන්නේ මේ ඉස්කෝලෙන් දාපු එක නම් නෙමෙයි. තමුන්ගේ දරුවගේ උප්පැන්නේ තියෙන නම මොකද්ද? උප්පැන්නේ නවතියා සර්. උප්පැන්නයක් තියනවද කියලාත් ඇති. එතකොට තමුන්ගේ දරුවගේ නම තාත්තා දන්නේ නැහැ. දන්නේ නැහැ සර්. ගෑනිනේ සර් නම දැන් මේ වෙලාවේ මං එහෙදී නිච්චි නෑ සර් බීලට කොහොමද හරි දරුවා ඉන්නේ කීයේ පන්තියේද? දරුවා ඉන්නේ සර් මේ එකේ පන්තිය බං එකේ. ඇයි බං අපි එකත් එක්කමනේ බාර දුන්නේ. එකේ මේ අවුරුද්දේද? නැස දැන් අවුරුදු 3-4කට කලින්. ඒවා. මම අහන්නේ ලොකු සර් මේ අපි නිවාසාන්තර තරගේ මේ අවුරුද්දේ අවසානයේ දානවද නැත්නම් ලබන අවුරුද්දේ දානවද? එට්ටිගේස අපිට ඕක වෙන වෙලාවක ස්ටාෆ් මීටින් එකක් දාලා කතා කරගන්න පුළුවන් නේද? ඈ දැන් මෙතන මම මේ ප්‍රශ්නයක් විසඳන ගමන් ඉන්නේ. ඈ එට්ටිගේසට යන්නකෝ. ඈ යන්න. මෙහෙ මම කියන්නේ තමුන්ගේ දරුවා බාර දුන්නු පන්තිය නෙමෙයිනේ. තමුන්ගේ දරුවා දැන් ඉන්නේ කීයේ පන්තියේද? කීයේ වුණත් සෝ පන්තියේ ඉන්න විදියක් නෑ සර්. කැලේ පෙන්නලත් ඒකනේ කාරණාව හදන්න.